ඔරුපදින්න මා කැඳවන නුඹ විතරක් එතරට යන රෑමැදියම මත්තු තොටියෝ. කාලයක් ගිහිල්ලා දැන් ඉතින් මෙන්න රෑ දෙගොඩ යාමේ සැමියා බිරිඳ ළඟට ඇවිල්ලා මොකද කියන්නේ? ඔරුපදින්න කතා කරනවා. ඔරුපදින්න මා කැඳවනවා. හැබැයි රජෝ මොකද වෙලා තියෙන්නේ? එයා විතරයි එතරට යන්නේ. එයාගේ ආශාවන් වල සමාප්තියකට යන්නේ එයා විතරයි. අරකි ගැන මොකුත්ම අදහසක් නැත. රෑ මැදියම මත්තු තොටියෝ. මේ තොටියගේ විශේෂත්වය මොකද්ද? එයා උරුපදින්න කතා කරනවා. එයා විතරක් එතරට යනවා. සාධාරණයිද අසාධාරණයිද? මෙව්වා තමා පවුල් ප්‍රශ්න ඇතිවෙන්න බලපාන හේතු. රෑ මැදියම මත්වෙච්චි තොටියෙක් වෙන්න එපා. හරි? එහෙනම් දවසක මෙහෙම ප්‍රශ්න ඇතිවිය හැකි. එලෙස නොවන්නට වග බලාගත යුතුයි.